මගේ පළවෙනි වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට මේ advanced ABX5 එක ගැන තමයි වීඩියෝ එක ගෙනාවේ. ගොඩක් අයට අහු නොවෙච්ච ෆීචර්ස් තියෙනවා. පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවට බලන්න පුළුවන් channel එකේ තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා mic volume මේක අඩු වැඩි කරන්න බෑ කියලා. ඇත්තටම මේකේ mic volumes අපිට හදන්න පුළුවන්. ඉතින් අද ඒ ගැනත් අපි කතා කරනවා. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට කිව්වා මේක පැය 6කට වඩා ගහලා දින්න ඕන කියලා වීඩියෝ එකේදී. ඒක පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ. ඉතින් ඒක මේක ඇත්තට පැය 6යි වල ගහලා තියන්න ඕනේ charge එකට. එතකොට මේක full charge වෙනවා. mic එක කියන්නේ මේ bass එක ඒ වගේම echo එක ඒ වගේම treble එක සහ mic එකේ volume එක ඔය කියන ඔක්කොම ටික මේක හදන්න පුළුවන්. අපි බලමු දැන් මේක on කරලා mic එකක් මේකට සම්බන්ධ කරලා කොහොමද මේ දේවල් කරන්න කියලා. හරි අපි මුලින්ම advanced ABX5 එක on කරගමු. on කරන්න මෙන්න මෙතනින්. ඒක මේ button එක press කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි advanced ABX5 එක on වෙන්නේ. හරි මම Bluetooth එකට දැන් කනෙක්ට් වුණා. අපි මේකෙන් වොලියුම් එක වැඩි කරගමුකෝ. මෙන්න මේ තියෙන ධන බටන් එක වැඩි කරද්දි මේකේ ඇනිමේෂන් එකක් වෙන්නවා මේ. අඩු කරද්දි එහෙමයි මේ. අඩුම කරලා දාමු. ඔය පේනවද ඔයාලට? අපි මියුසික් එක මේ අපි සින්දුවක් අහනකොට අපිට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වොලියුම් එක දැන් කොහොමද තියෙන්නේ කියලා ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඔකට වීඩියෝ එකේදී ඇත්තට පේන්නේ නැති වෙන්න පුළුවන්. 14යි 15යි 16යි 17යි 18 වොලියුම් 18 තියෙනවා. 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි ඔන්න 32 වෙනකන් අපිට පුළුවන් වැඩි කරගන්න. ඉතින් ඔයාලට පේනවාද මැක්සිමම් වැඩි කරලා දෙන්න. ඔයාලට පේනවා ඇති මේ විදිහට ලයිට්ස් ඇනිමේෂන් එකකින් අපිට පෙන්නනවා ඒක. ඉතින් ඔයගොල්ලෝ සමහරවිට මේක නොටිස් වෙලා නැතුව ඇති. ඔයගොල්ලෝලකත් ABX5 එකක් තියෙනවා නම් බලන්න කරලා මේ විදිහට. ඉතින් ඒ වගේම තමයි බේස් කියලා බටන් එකක් තියෙනවා. මේක මේ බේස් කියන බටන් එක ඔන් කරාම තමයි මේකේ බේස් ඔන් වෙන්නේ. ඉතින් අපිට හොඳ අපි සින්දුවක් අහද්දී හොඳට බේස් අපිට බලා ගන්න පුළුවන් මේක ඔන් කරාට පස්සේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ බටන් එකෙන් බේස් ඔන් ඔෆ් කරගන්න. ඒ දැන් සාමාන්‍යයෙන් මේක ඔන් කරපු ගමන් තියෙන ඔෆ් එකේ. ඉතින් අපි සින්දුවක් දාලා අපි ඒකේ වෙනස බලමු. ඔන්න දැන් මම බේස් එක ඔන් කරනවා. බේස් බටන් එක ක්ලික් කරලා දැන් මම බේස් එක ඕෆ් කරනවා. ඔයාලට පේනවද මේකේ වෙනස කොහොමද කියලා? ඔන්න ආයෙ මම බේස් එක ඔන් කර ගන්නවා. කොහොමද මේ බේස්? වොලියුම් එක තියෙන්නේ 31ට. ලයිට්ස් පැනල් එක මේ විදිහට තියෙනවා. අපිට මේක දැන් ඕෆ් කරගන්න කොහොමද කියලා බලමු. ගොඩක් දෙනෙක්ට මේක අත්‍තරම නොටිස් වෙලා නැතුව ඇති. දන්නේ නැතුව ඇති. බලමු කොහොමද ඕෆ් කරන්න කියලා. advanced ABX5 එකේ ලයිට්ස් පැනල් එක කොහොමද අපි ඕෆ් කරන්න කියලා. අපි ඕෆ් කරගමු. මෙන්න මේ විදිහට මෝඩ් බටන් එක ප්‍රෙස් කරන් ඉඳලා. ඔන්න බලන්න මෝඩ් බටන් එක ප්‍රෙස් කරාම ලයිට්ස් පැනල් එක ඕෆ් වෙන විදිය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලයිට්ස් පැනල් එක දැන් ඕෆ් වෙලා තියෙන්නේ. පේන ඇති ඔයගොල්ලන්ට. හරි. දැන් ආයි ලයිට්ස් පැනල් එක අපි ඔන් කරගමු. මෝඩ් බටන් එකම තමයි ආය ක්ලික් කරලා තියෙන්නේ. ඒක ඔබාගෙන ඉන්න ඕනේ. ඔන්න ලයිට්ස් ඔන් වුණා. ඒක ඩිස්ප්ලේ එකේ අපිට පේනවා. ඕන බල ලයිට්ස් ඔන් වෙලා තියෙන්නේ. මේ ස්ට්‍රොබ් ලයිට්ස් මේ හතර පැත්තේ තියෙන චූටි ස්ට්‍රොබ් ලයිට්ස් කොහොමද ඔෆ් කරන්න කියලා බලමු. ඒකත් අපිට පුළුවන් මේ advanced ABX5 එකේ ඔෆ් කරගන්න. ඒකට ප්‍රස් කරන්න ඕනේ මෙන්න මේ TWS බටන් එක. මේක එකපාරක් ක්ලික් කරොත් වෙන්නේ TWS on වෙන එක.
එහෙම නැතු ඔයගොල්ලෝ ලයිට් මේ ස්ටොප් ලයිට්ස් ටික ඔෆ් කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක පොඩි වෙලාවක් ඔබාගෙන ඉන්න. එතකොට ඔෆ් වෙනවා. ඔන්න බලන්න ස්ටොප් ලයිට්ස් ටික ඔයාලට පේන ඇති පිටි මෙතන ඔන්න දැන් පත් වෙනවා. ඔන්න පත් වුණා. ඔන්න දැන් මම ඔෆ් කරනවා. මේක ඔබාගෙන ඉන්න ඕනේ. ඩිස්ප්ලේ එක උඩට බලන්න මේක ඔෆ් වෙනවා. ඔන්න ලයිට් ඔෆ් වුණා. ඔයාලට පේන ඇති ස්ටොප් ලයිට්ස් දැන් ඔෆ් වෙලා තියෙන්නේ. ස්ටොප් ලයිට්ස් ඔන් කරගන්නෙත් මෙන්න මේ විදිහට ආයේ මේ TWS බටන් එක ප්‍රස් කරගෙන ඉන්න ඕන. ලයිට්ස් ඔන් වුණා. ඔන්න ස්ටොප් ලයිට්ස් ටික වැඩ කරනවා. ඒ විදිහට ඔයාලට සම්පූර්ණ මේ ABAS ABX5 එකේ තියෙන පැනල් ලයිට් එකයි ඒ වගේම ලයිට්ස් මේ ස්ටොප් ලයිට්ස් වි ඔක්කොම ඔෆ් කරන්න පුළුවන්. මේක ඉස්සරහට පස්සට ඔයාලට ඒ කියන්නේ ට්‍රැක්ස් තියෙනවා නම් ඔයාලට එහා මෙහා ආවා ගන්න පුළුවන්. ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒකට අපිට මෙතනින් සාමාන්‍ය සරල දෙයක් මේක ඉතින් ඉතින් ඔයාලට චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ EQ presets තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ අර අපේ තියෙන vibe එකට set වෙන විදිහට EQ presets දීලා තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට චේන්ජ් කරගන්න pop rock මේ jazz ඔය විදිහට අපිට මේ classic ඔය මේක එක මේ modes වලට අපිට rap ඔය විදිහට අපිට පුළුවන් මේ චේන්ජ් කරගන්න. ඒ වගේම අපිට මේ ට්‍රැක් එක නවත්වන්න නම් ස්ටොප් කරන්න මේක ක්ලික් කරන්න පුළුවන්. එතකොට මියුසික් එක ඒ කියන්නේ අපේ ප්ලේ කරන සින්දුව නවතිනවා. ඉතින් ආයෙ ප්ලේ කරගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේකේ මයික් වොලියම්ස් කොහොමද අපි හදන්නේ කියලා. මයික් එකේ එකෝ එක ඒ වගේම බේස් එක ත්‍රිබල් එක කොහොමද අපි හදන්නේ. ඉතින් අපි බලමු එහෙනම් මේක හදාගන්න කොහොමද කියලා. ඉතින් මම මුලින් මයික් එක ප්ලග් කරගන්නම්. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Beta 58A මයික්‍රොෆෝන් එක. ඉතින් මේක නියම මයික්‍රොෆෝන් එකක්, බරත් අඩුයි. මේක තමයි මයික්‍රොෆෝන් එක. මේක ප්ලග් කරගමු. ඉතින් තියෙන්නේ මයික් එක. චෙක්. ඔයාලට බලන්න පුළුවන් මෙතන බේස් කියලා තියෙනවා. ඒ වගේම ඊට යටි එකෝ කියලා ඩොට් එකක් තියලා V කියලා තියෙනවා. ඒ කියන්නේ එකෝ වොලියම් එක අපිට හදා ගන්න පුළුවන්. මේ බටන් එකෙන් බේස් එක හදා ගන්න පුළුවන් මේ මයික්‍රොෆෝන් එකේ. හරිද? ඒ වගේම තමයි මෙතන බලා ගන්න පුළුවන්. ඊට යටින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මයික් වොලියම් එක සහ මෙන්න මේ මයික් එකේ ත්‍රිබල් ගතිය. කියන්නේ ත්‍රිබල් ගතිය අපිට අපේ හඬේ ටික ත්‍රිබල් ගතිය අපිට හදා ගන්න පුළුවන් මේ බටන් එකෙන්. එතකොට මේ බටන්ස් දෙකෙන්ම අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. චෙක් ඔන්න මම එකපාරක් ඔන්න මේක ක්ලික් කරොත් ඔයාලට පේනවා ඇති වෙන බේස් එක තමයි අපිට හදාගන්න පුළුවන් ඉන්නේ. බේස් එක හරි මැද තමයි තියෙන්නේ. මේක අපි ඔන්න වැඩි කරනවා. ඔන්න බේස් ගතිය අපිට වැඩි දැන් උඩරිම තමයි දාලා තියෙන්නේ. ඔන්න අඩු කර ගන්න පුළුවන් අපිට මේ විදිහට. එතකොට ඔයාලට පේනවා ඇති චෙක් 1 2 3 චෙක් ඔන්න මයිනස් තමයි තියෙන්නේ මේ. ඔන්න වැඩි කර ගන්නවා. චෙක් ඔන්න දැන් එකෝ එක අපි හදමු. එකෝ එක හදන්න නම් ඔයගොල්ලෝ මේකේ බේස් බටන් එක තියෙනද මේ බේස් බටන් එක ක්ලික් කරගෙන ඉන්න ඕනේ පොඩි වෙලාවක්. ඔන්න එකෝ එක අපිට හදන්න පුළුවන්. එකෝ එක ඔන්න හලෝ අපිට උඩක් අර පේනවා ඇති ඩිලේ එකක් එක්ක බලා ගන්න පුළුවන්. මේක ඔන්න මම පොඩ්ඩක් අඩු කර ගන්නවා. ඔන්න පේනවා ඇති දැන් එකෝ එක නැහැ. ඔන්න ඔයාලට පෙන්නන්න. ඔබාගෙන ඉද්දි අපිට මේ එකෝ එක බිඳුව තමයි තියෙන්නේ. මේ වැඩි කරගත්තොත් හලෝ චෙක් 1 2 3 චෙක්. ඒ විදිහට වලට හදා ගන්න පුළුවන්. මම මේ මේන් වොලියම් එක අඩු කරලා තියෙන ටිකක්. හරි. ඔන්න 27ට 32ට දාගමුකෝ. 32ට දාලා ඔන්න ඔබාගෙන ඉද්දි එකෝ එක අපිට හදාගන්න. එකෝ එක 10 වෙනකන් ඔයගොල්ලෝ වැඩි කර ගන්න පුළුවන්. බිඳුව ඉඳන් 10 වෙනකන්. ඔන්න බිඳුව කියන්නේ මොකද එකෝ එක නැහැ. එකෝ ඉෆෙක්ට් එක 10 වෙනකන් අපිට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිබල් ගතිය හදන්න පුළුවන් ඔයගොල්ලන්ට
ත්‍රිබල් ගතිය හදාන්නත් පුළුවන්. මේක ඔබාගෙන හිටියොත් ඔන්න මයික් වොලියම් එක අඩු කරගන්න පුළුවන්. දැන් මයික් එකේ වොලියම් එක ඔයාලට පේන ඇති අඩුම කරලා තියෙන්නේ බිඳුවට දාලා තියෙන්නේ. ඔන්න වැඩි කරනවා ටික ටික. hello check 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 1 2 3 16ට වෙනවා අපිට හදාගන්න පුළුවන්. ත්‍රිබල් එක ඔන්න ත්‍රිබල් එක ඔන්න ත්‍රිබල් ගතිය අපිට මෙතන මයිනස් තමයි දැන් තියෙන්නේ. මයිනස් පැත්තට ගෙනිච්චොත් අර ත්‍රිබල් ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඔන්න ඔය දෙයට හදාගන්න පුළුවන්. 5ට 6ට වගේ තියාගන්න පුළුවන්. මේ මයිනස් තියෙන්නේ නේ. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ බටන්ස් දෙකේ බේස් ගතිය හදාගන්න පුළුවන්. hello check 1 2 3 check 1 2 3 ඔබාගෙන හිටි එකෝ එක හදාගන්න පුළුවන්. check 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 1 1 1 1 1 1 එකෝ ඉෆෙක්ට් එක වැඩ කරන විදිය වලට පේනවා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ මයික් එකේ වොලියම් එක බේස් එක ත්‍රිබල් එක ඔය සියලුම දේවල් ටික මේකේ හදාගන්න පුළුවන් අපිට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Advanced ABX5 එකේ කන්ට්‍රෝලර්ස් ටික තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මෙතන ඔයාලට පැත්තේ බැටරි පර්සන්ටේජ් එක ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. දැන් මේක බාස් 3කින් තව පෙන්නන්නේ. මේකේ එක බාර් එකක් තියෙනවා කියන්නේ 35 බැටරි එක තියෙනවා. ඉතින් මේකේ බාස් 3ම තියෙනවා කියන්නේ 100% බැටරි මේ වෙනකොට තියෙනවා. ඉතින් ෆුල් charge කරලා තමයි මේක ඔයගොල්ලන්ට පෙන්නන්න වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මෝඩ් බටන් එකෙන් ඔයාලට පුළුවන් මේ ක්ලික් කරාට පස්සේ FM රේඩියෝ එකට තමයි ස්විච් උනේ. මේ ලයින් මෝඩ් එක මේක ඔයාලා ඔක්ස් කේබල් එකක් කරා ලැප්ටොප් එකකට දීලා ලැප්ටොප් එකකින් ඔයගොල්ලෝ හිතන්නකෝ ෆිල්ම් එකක් බලනවා කියලා. ෆිල්ම් එකක් උනත් බලන්න පුළුවන්. ඉතින් මේකෙන් තමයි සවුන්ඩ්ස් ඔක්කොම එළියට එන්නේ. ඉතින් මේ ලයින් මෝඩ් එක තමයි අපි ලයින් මෝඩ් එකකින් ඉඳලා තමයි අපි ඔක්ස් කේබල් එක කරා දෙන්න ඕනේ. මේ බ්ලූටූත් මෝඩ් එක කොහොමද FM රේඩියෝ එක මේකේ හදාගන්න කියලා. FM රේඩියෝ එකට අපිට හම්බෙලා තියෙනවා ඇන්ටනා එකක්. ඒ ඇන්ටනා එක අපි මේකට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි අපිට හම්බෙලා තියෙන්නේ මේ ඇන්ටනා කේබල් එක. Advanced ABX5 එකට හම්බෙලා තියෙන ඇන්ටනා කේබල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ පොඩි ජැක් එක තමයි අපිට සම්බන්ධ කරන්න තියෙන්නේ අපේ Advanced ABX5 එකේ පිටිපස්සට. හරි. අපි මේක සම්බන්ධ කරගමු. ඕන දැන් ටියුන් වෙලා ඉවරයි. ඉතින් සම්පූර්ණයෙන් ටියුන් වෙලා ඉවරයි. හරි. ඔන්න ඔය විදිහට තමයි FM රේඩියෝ එක වැඩ කරන්නේ. අපිට මෙතනින් මාරු වෙන්න පුළුවන්. ඔය විදිහට මාරු වෙන්න පුළුවන් channels වලට, FM channels වලට. හරි. ඒ විදිහට තමයි අපි FM රේඩියෝ එක වැඩ කරන්නේ මේකේ. ඔන්න දැන් Bluetooth mode එකේ තමයි අපි ඉන්නේ. ඔන්න Bluetooth එකට connect වුණා. ඉතින් ඊළඟ දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේක stand by ඒ කියන්නේ මේක මේ off කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක මම කියන්නේ functions දෙකක් මේ එක බටන් හැම බටන් එකකටම තියෙනවා. ඔයගොල්ලෝ මේක long press එකක් දුන්නොත් Advanced ABX5 එක off වෙනවා. එහෙම නැත්නම් පොඩි press එකක් දුන්නොත් මේක stand by mode එකට යනවා. ඒ කියන්නේ මේකේ තියෙන settings ඔක්කොම save වෙනවා. ඔයගොල්ලෝ ටක් ගාලා මේක on කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔන්න off වුණා. හැබැයි මේක stand by mode එක තමයි තියෙනවට පේනවා. ඉතින් මේ red light එක පත් වෙනවා. ආයෙ ඔයගොල්ලන්ට මේක ටක් ගාලා on කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන settings ඔක්කොම mic volume settings ඔයාලා අඩු වැඩි කරපු ඒවා ඔක්කොම settings ටික තියෙනවා. stand by mode එකේ ඒ විදිහට තමයි stand by mode එකට දාගන්නේ.
මේ දරාය ඔගොල්ලෝ ප්‍රෙස් කරොත් පොඩි වෙලා තියලා ඔන්න ABX5 එක ඔන්න වෙනවා. එතකොට අර කලින් තිබ්බ settings ඔක්කොම save වෙලා තමයි තියෙන්නේ. සම්පූර්ණයෙන් ඔයගොල්ලෝ off කරගන්න ඕන නම් මේක මෙන්න මේ විදිහට alarm press එකක් දෙන්න ඕනේ. එතකොට තමයි off වෙන්නේ. ඔන්න ඔය විදිහට advanced ABX5 එක off කරගන්න පුළුවන්. එතකොට අපිට පේන්නේ red light එකක් නැතුව ගියා. ඒ කියන්නේ මේක standby mode එකේ නෙවෙයි තියෙන්නේ. දැන් මේක සම්පූර්ණයෙන් off කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න විදිහට තමයි advanced ABX5 එකේ තියෙන settings ටික තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොනවාට ප්‍රශ්න තියෙනවා නම් පහල කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදරත් තියෙනවා නම් advanced ABX5 එකක් පහල කමෙන්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක දැන හිටියද නැද්ද කියලා කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ channel එක subscribe කරන්න රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න පුළුවන් channel එකට. කමෙන්ට් කරන්න පුළුවන්, like කරන්න පුළුවන්, වීඩියෝ හොඳ නම් යාළුවන්ට බලන්න share කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් අපි ඉක්මනට හම්බෙමු.